පාසල් සිසුන්ගේ විනය නංවාලීමේ අරමුණින් ආරම්භ වූ ජාතික ශිෂ්‍ය භට බලකාය අද වන විට දිවයින පුරා පිහිටි පාසල්වල ව්‍යාප්ත වී තිබෙනවා. සැලසුම් කරන ලද පුහුණු පාඨමාලාවක් තුළින් ශිෂ්‍ය භටයින් තුළ චරිතවත් බව, චිත්ත ධෛර්යය, ක්‍රියාශීලී බව, ආත්ම විශ්වාසය, ස්වයං විනය, ප්‍රජා හැඟීම්, වගකීම් දැරීම, සුහදශීලී බව යන ගුණාංග වර්ධනය කර ජාතික සේවය සඳහා යෙදවිය හැකි ඕනෑම ජීවන පැවැත්මකට නායකත්වය දිය හැකි සාරධර්මවලින් පිරිපුන් තරුණ පරපුරක් බිහි කිරීම ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිෂ්ඨානයයි. අධ්‍යාපන අමාත්‍යාංශය සමග අනුබද්ධ ඕනෑම පාසලක ශිෂ්‍යයෙකුට ශිෂ්‍ය භටයෙකු වීමේ වරම් හිමි වී තිබෙනවා. නමුත් ශිෂ්‍ය භටයෙකු ලෙස කටයුතු කිරීමට පාසල තුළ අනිවාර්යයෙන්ම ශිෂ්‍ය භට ඛණ්ඩයක් තිබිය යුතුය. ශිෂ්‍ය භටයෙකු වශයෙන් පුහුණුව ලැබීම සඳහා අදාළ වයස් සීමාව වන්නේ වයස අවුරුදු 14ත් 20ත් අතර වයස් ඛණ්ඩයයි. පාසල් ළමුන්ගේ විනය ගොඩනැංවීමේ අරමුණින්ම ආරම්භ වූ ශිෂ්‍ය භට ව්‍යාපාරය වරින් වර විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් 1988 වර්ෂයේදී ජාතික ශිෂ්‍ය භට බලකාය ලෙසින් ස්ථාපිත වුණා. ජාතික ශිෂ්‍ය භට බලකායේ ප්‍රධානතම ස්ථානය වන්නේ රන්තෙනිකල රන්ටැඹේ පිහිටා තිබෙන ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයයි. දිවයින පුරා පිහිටි පාසල්වල යුද, ගුවන්, නාවික, පොලිස් සහ පෙරදිග අපරදිග තූර්ය භට ශිෂ්‍ය භට බාලක බාලිකාවන් වාර්ෂිකව රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන පුහුණු කඳවුරු සඳහා සහභාගී වනවා. ජාතික ශිෂ්‍ය භට බලකායේදී වැඩි වශයෙන් අවධානය යොමු වන්නේ ශිෂ්‍ය භට බාලක බාලිකාවන්ගේ විනය පිළිබඳවයි. යම් දිනක මාතෘ භූමිය වෙනුවෙන් සේවය කරන ශිෂ්‍ය භටයන්ට අනාගතයේදී ඔවුන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට බණ පිටුවහලක් මෙම පුහුණු පාඨමාලාවන් මගින් ලැබෙනවා. රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී ශිෂ්‍ය භටයින්ට ලැබෙන තවත් සුවිශේෂී අවස්ථාවක් වන්නේ ඔවුන්ට අවි පුහුණුව ලබා දීම. නියමිත ආකාරයෙන් ගිනි අවි භාවිත කරන ආකාරය, ගිනි අවි රැගෙන යාම, ඉලක්කයට වෙඩි තැබීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක පුහුණුව මෙහිදී ලබා දෙනවා. On your own time. One by one. Fire. මේ වන විට දිවයින පුරා පිහිටි පාසල්වල ශිෂ්‍ය භට බාලිකාවන්ද ඉතා උනන්දුවෙන් පුහුණු කඳවුරුවලට සහභාගී වන ආකාරය දැකගත හැකි. ශිෂ්‍ය භට බාලිකාවන් පුහුණු කිරීම සඳහා ඒ සඳහාම පුහුණුව ලැබූ නිලධාරී මණ්ඩලයක් අනියුක්ත කර තිබෙනවා.
සැඟව ඇත්තේ බුදු වැඩි නොව ඉපදුණු ජම්බුද්දීපේ දඬු මොන රින්දුවනේ වැඩ හෙළි කරනු මැනේ රැකදෙනු සිහල ලෙසි වුවනක් සිව්හෙලේ Brian, Omar, Olinchakya, Pariliam, Attav, Samandrai, Dashika, Yam Arabi Madab, Same. Dashika, Yam Arban. Kalyano, Kalanani, Mitaka, Pastinium, Kanda Samband, Dashika, Yam Arabi Madab, Same. Dashika, Yam Arban. ගුවන් සහ පොලිස් කණ්ඩවලට වෙන් කරලා තියෙනවා. එතකොට අපිට ඒ ආයතන හතරේ සහයෝගය ලැබෙනවා මේ ක්ෂබටයෙන් පුහුණු කරන්න. මේ 83000න් 40000කට අවස්ථාව උදා වෙනවා. රන්ටැඹේ පුහුණු කඳවුරට ගිහිල්ලා දින 10ක කඳවුර වලට සහභාගී වෙන්න. ඉතින් අපි මේකට ලොකු මුදලක් ආයෝජනය කරන රජයෙන් අපිට ලබා දෙනවා. දල වශයෙන් එක ශික්ෂබටයකට රුපියල් 11000 12000ක් විතර යන මුදලක් වැය කරන මොවුන්ගේ අවශ්‍යතාවය. ඒ කියන්නේ මුන්ගේ පෞරුෂත්වය දියුණු කරන්න අපිට මේ මුදල උන්ගේ පළපුරුද්ද ප්‍රයෝගී කරගෙන සාර්ථකව දවස් 10ක පුහුණුවක් ලබා දෙනවා. රන්ටැඹේ කඳවුරේ පුහුණු කරන කාල සීමාව අතුර මොකද කඳවුරකට සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ ශික්ෂබටේ ඉන්න 1200ක් විතර සහභාගී වෙනවා. කනිෂ්ඨ ශික්ෂබටේ ඉන්න 625ක් විතර. මේ දරුවන් පාසල් වලින් ලබාගෙන අන්දෙන් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බස් රථ වලින් රන්ටැඹේට ගිහිල්ලා ඒ රන්ටැඹේට ගිය දවසේ ඉඳන් මේ දරුවන් නැවතත් දවස් 10ක පුහුණුව ඉවර වෙලා මේ ඡායාරූපය අපි පේන්නේ අයිතිය නම් රාජ්‍යයේ උපත් අසරණ ළමයි කීවරේ. ගෙදරෝ නිවන රාජ්‍යයේ දිසා බලපාන්නේ කොහොමද? ඒ වගේම ජාතික සිස්ටමට බලපාන්නේ නැහැ. වර්තමානයේ ඇතිවෙලා තියෙන මෙන්න පාරිසරික හා සමාජමය ප්‍රශ්න පිළිබඳ දැනුවත් කිරීම. පොලිටික් ක්ලාසිකා විද්‍යුත් අපදාන එක්ක බලයක් ප්‍රශ්න. මොකද දැන් බලන්න කසල කියන්නේ මොකක්ද කියලා. ඊට අමතරව මේ ප්ලාස්ටික් පොලිතින් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලින් වලට අපේ ශිෂ්‍යබඩ ඛණ්ඩය විසින් ඔබට නියමාකාරයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. පටිවාස පරීක්ෂණය සඳහා සූදානම් තුමනි.
වාර්ෂිකව රන්ටබේ පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන පුහුණු කඳවුරු සඳහා සහභාගී වනවා. අනියුක්ත කර තිබෙනවා. ඔබ සිතියම් කිරීමේ පාඩම යටතේ සිතියමක් දිසාගත කිරීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම සහභාගී වෙනවා. දැන් ඔබලගේ තියෙනවා සිතියමක්. ඒ සිතියමේ තියෙනවා සිතියම් උතුරක්. නමුත් අපි සිතියම භූමියේ තියන් ඉඳලා ඒ සිතියම මාර්ගයෙන් සිතියම ආශ්‍රයෙන් භූමිය අඳුරගෙන ගමන් නොකරන ලද භූමියේ පිළිබඳ තොරතුරු හොයාගන්න නම් අපි සිතියමේ තියෙන භූමි ලක්ෂණ වලට අනුව භූමියේ තියෙන භූමි ලක්ෂණ කොහොමද කියන එක බලා ගන්න ඉස්ලාම සිතියම දිශාගත කිරීමේ ක්‍රියාකාරකම කරන්න ඕනේ. දැන් සම්පාතය හරියට ආවනම් සිතියම වෙනස් වෙන්නේ නැති ආකාරයට සිතියමට බර තියා ගන්නවා සිතියමේ කොන් හතරට. සිතියමේ කොන් හතර බර තියලා පොළොවට සමාන්තරව තියාගත්තට පස්සේ මාළිමාව අයින් කරලා සිතියම අධ්‍යයනය කරන්න පුළුවන්. බාධකයක් දැක්කම අපි මොකද කරන්නේ? යන ගමන නවත්තලා නැවත ඩවුන් යනවා. දැන් මේ පෙළපාර කෝපරලවරයා සාජන් ගාවට එනවා ඉදිරි බාධකේ තරණය කරන්නේ කොහොමද කියලා ඉස්සර කතා කරගන්න. ආයුබෝවන් සුබ උදෑසන දේවා සතරවෙනි ඔබ සමග 2024 පොලිස් විශ්වබට බටලියන් සලහා පැවැත්වෙන පොලිස්පති අභියෝගතා போலீஸ் மாணவ பணிகளின் தூரமானது பெற்று அனைத்து மாணவர்களும் அமர்ந்திருக்கின்றனர். போலீஸ் விஸ்வபட் இவர் Apia Sidoroway. ජාතික ශිෂ්‍යපට බලකායේ අධ්‍යක්ෂ
ප්‍රදානය සහ මතක්කම් කල්වීම සහ සංදර්ශන පැවැත්වීම විඩිය සකස් කිරීමට අවසර රජිත සුබෝදෑසන සමාදාර ස්වාමීන් වහන්සේලාට බුදු පෙරවන පුස්තකයේ ඥානයේ සුඛයෙන් ඉහළ පුස්තකයේ පූජිත දැසන් කරන්නේ ආයන ආරක්ෂක සමාජාංශයේ අතිරේක ලේකම්තුමිය ආයිපා සූර්ය ප්‍රමාණ නැතිනවා විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක විද්‍යාලය සුදාන්ත පොන්සේකා මැතිතුමා ඇතුළු සියලුම ජාතික විශ්වවිද්‍යාල බලපා විද්‍යාලය මාතෘකාවේ අවසරයි දෙමෝපියනි සම්භාවනා මුස්ලිම් දරුදැයි එතුමා ජේෂ්ඨ නිලධාරියෙක් යුද හමුදා නිත්‍ය නිලධාරී ඉතින් එතුමා දීපු සහයෝගය එතුමා කෝටි 2කට ආසන්න සංඛ්‍යාවක් මේ දවස් 8ට ඔබතුමාලට ලබා දුන්නා ආහාර පාන සහ ප්‍රවාහන වියදම් පරිපාලන කටයුතු සඳහා කෝටි 2ක් එතුමා රජයෙන් ලැබුණු දේවල් දරුවෝ වෙනුවෙන් වෙන් කරා. ඒ රජයේ මෙච්චර වෙන් කරන්නේ ඕගොල්ලන් නායකයෝ වී කරන්නේ. නායකයෝ වියක් තියෙනවා ලංකාවේ. ගුණකාරක විනයකාරක දරුවෝ නායකයෝ වී කරන් තමයි අපේ ප්‍රයත්නය. ආරක්ෂකවෝ වේවා, පොලිසෝ වේවා අපේ අරමුණ වෙන්න ඕනේ ඒකයි. ඒ නිසාම බ්‍රිගේඩියර් සුදාන්ත පොන්සේකා ඇතුළු ජාතික ශිෂ්‍ය බල නායක නිලධාරීන් මම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. සමස්ත ලකුණු 1582 දශම 8ක් ලබා ගනිමින් පොලිස්පති අභියෝගතා බාලිකා කුසලාන විනාගම් ලබන්නේ විශාඛා බාලිකා විද්‍යාලය කුලියාපිටිය සමස්ත ලකුණු 1626යි දශම 8යි එකක් ලබා ගනිමින් මෙවර අභියෝගතා බාලක කුසලානිය දිනාගන්න ලබන්නේ විද්‍යාලය මානවල මහජනතාවත් පොලිසිය අතර වඩා තීව්‍ර සම්බන්ධතාවයක් ඇතිකොට වර්තමාන තරුණ සංකල්පීය නීතිගරුක විනයගරුක සමාජයක් දිවි කිරීමට වෙන්නේ බලාපොරොත්තුකින් තමයි මෙවැනි විශ්වවිද්‍යාල තේමාව පවත්වාගෙන යන්නේ. පොලිස් නියමන ව්‍යාපාරයේ දිවි කිරීමේ ප්‍රධාන බලාපොරොත්තුව ලෙස පොලිසිය සහ මහජනතාව අතර මනා සම්බන්ධතාවයක් ගොඩනැගීමත් පරිපූර්ණ විනයගරුක අනාගත පරපුරක් දිවි කිරීමත් තවත් අරමුණක් වෙනවා. විශ්වවිද්‍යාලයෙන් විසින් මහා විද්‍යාලයක් පවත්වාගෙන යාමේදී සමස්ත සමාජයෙන්ම ගෞරවයට සහ ආදරයට ලක්වීම නිරන්තරයෙන් සිදු වෙනවා. 1985 වසරේ සිට ඒ දක්වා ජාතික ශිෂ්‍ය බලකායමකින් ලබා දෙන්නා වූ සහයෝගය මත පොලිස් ශිෂ්‍ය සේවාව පවත්වාගෙන යාම සිදු වන අතර ඒ සඳහා ජාතික ශිෂ්‍ය බලකාය විසින් ලබා දෙන්නා වූ සහයෝගය වෙනුවෙන් අධ්‍යක්ෂක ජාතික ශිෂ්‍ය බලකාය වශයෙන් සිදු කරන අපේ බ්‍රිගේඩියර් සුදාන්ත පොන්සේකා මහතා වෙත විශේෂ ස්තුතියක් ඒ වගේ උත්සාහයක් දෙනවා. අදෙන්ම එතුමාලාගේ සහයෝගය ලැබුණා නම් මෙම කර්තව්‍යය යථාර්ථයක් කරන්න අද වෙනට බැරි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය සතුව පුහුණු කටයුතු සඳහා භාවිත කරන ලබන පොලිස් විද්‍යාල විශාල ප්‍රමාණයක් ඉගෙන උරා දෙනවා. ඉදිරියේදී පොලිස් විද්‍යාලවල හැකි ඉහළම ප්‍රමාණයෙන් ශිෂ්‍ය බල කඳවුරු පවත්වාගෙන යාමත් පොලිසියේ ජාතික ශිෂ්‍ය බල බලකායේ සහයෝගය වල පැවැත්වීමත් අරේසු සලකා දීමට ජාතික ශිෂ්‍ය බල බලකාය වෙනින් මා ඉල්ලා සිටිනවා.
ශක්තිය සහ ධෛර්යය දෙන්නට ප්‍රාර්ථනා කරමින් මාගේ දෙනවා. බොහොම සම්මානයේ අනුකම්පාවෙන් ආවිලක් මුලින් කියන බැලුමේට जातिक शीर्षपट බලකාරයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජී.එස්. පොන්සේකා මැතිතුමන් හා ජාතික ශිෂ්‍යපට බලකා මූලස්ථානය රන්ටබේ පුහුණු මධ්‍යස්ථානය නියෝජනය කරමින් ආශිර්වාද වේවා අපි ප්‍රාර්ථනා කරන අද වෙන විට පොලිස් විශාල සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලයක පුරුදු වාසය